ගුඩ් මෝනිින් හැමෝටම. මම අද කතා කරන්න යන්නේ කම්පියුටර් ෂොප් එකක accounting process එක කොහොමද අපේ MIS online accounting system එකක් කරහා කරගන්නේ කියලා. අපි මුලින්ම system එකට log වුණාට පස්සේදී මෙන්න මේ වගේ view එකක් තියෙන home page එකක් තමයි display වෙන්නේ. දැන් අපි බලමු අපි transactions කරගන්නේ කොහොමද කියලා. අපි transactions enter කරන්න කලින් ඊට අදාළ මූලිකම දේවල් ටික මේ master tables හරහා ගිහලා enter කරගන්න ඕනි. master tables වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ master files ටිකක් තියෙනවා අපේ master data ටික enter කරගන්න. මෙතනින් computer shop එකකට මූලිකවම ඕන කරන master files ටික මම discuss කරන්නම්. මුලින්ම තියෙන account කියන master file එක මෙතනින් තමා අපේ accounting process එකට ඕන කරන chart of account list එක අපි create කරගන්නේ. එතකොට default create වෙන accounts ටිකක් මෙතන තියෙනවා. මීට අමතරව අලුතින් account එකක් create කරගන්න ඕනේ නම් අපිට පුළුවන් මේ create account වලින් ගිහිල්ලා මේ details ටික fill කරලා save කරගන්න පුළුවන්. ඊළඟට තියෙන site කියන master file එක මේ site කියන master file එක අපිට use කරන්න පුළුවන් අපේ main shop එකට අමතරව තව locations වල තව computer shop අපි දාලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ shop ටික මෙතනින් create කරගන්න. එහෙමත් නැතිනම් අපි computer shop එකක් නිසා අපිට අනිවාර්යෙන් laptop desktop වගේ අනේ device එනවා repair කරන්න. එතකොට ඒ repair කරන්න repairing කියලාත් අපිට site එකක් මෙතනින් create කරන්න පුළුවන්. ඊට අමතරව අපෙන් මිලදී ගන්න ලැප්ටොප් කම්පියුටර්ස් ඒවට අපි වොරන්ටි දෙනවා. එතකොට වොරන්ටි ක්ලේම් කරගන්න කස්ටමර්ස්ලා වෙනුවෙන් අපිට පුළුවන් මෙතනින් වොරන්ටි කියලා සයිට් එකක් ක්‍රියේට් කරගන්න. මේ විදිහට සයිට් එකක් ක්‍රියේට් කරගන්න අපිට පුළුවන් මේ ක්‍රියේට් සයිට් වලින් ගිහිල්ලා අදාළ ඩීටේල්ස් ටික ෆිල් කරලා සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන class කියන master file එක කම්පියුටර් ෂොප් එකකදී මේ class කියන master file එක අපිට use කරන්න පුළුවන් repair කරන්න laptop එකක් හරි desktop එකක් හරි ආවට පස්සේ ඒ වෙනුවෙන් job එකක් create කරගන්න අපිට මෙතනදී පුළුවන්. එතකොට අලුතින් repair කරන laptop එකක් ආවත් අපිට පුළුවන් මේ create class වලින් ගිහිල්ලා ඊට අදාළ job number එකක් job එකේ name එක මේ details දීලා job එක save කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන tax code කියන master file එක මෙතනදී අපේ මේ shop එක tax registered නම් අපිට පුළුවන් ඊට අදාළ tax code එක මෙතනින් create කරගන්න. create tax code වලින් ගිහිල්ලා මේ details ටික fill කරලා අපිට save කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන customer කියන master file එක මෙතනින් තමා අපේ shop එකේ ඉන්න customer base එකේ අපි details ටික enter කරගන්නේ system එකට. එතකොට අලුතින් customer කෙනෙක් ආවට පස්සේ අපිට පුළුවන් මේ create customer කියන බටන් එකකින් ගිහිල්ලා ඒ customer ගේ details ටික fill කරලා save කරගන්න පුළුවන්. ඊළඟට තියෙන vendor කියන master file එක මේ vendor කියන master file එක අපි use කරන්නේ with laptop computers keyboard mouse වගේ items අපි suppliers ලගෙන් මිලදී අරගෙන නම් අපේ shop එක කරන්නේ. එතකොට අපි මිලදී ගන්න suppliers ලගේ details ටික අපිට පුළුවන් මේ vendor master එකකින් ගිහිල්ලා ඒ details ටික system එකට enter කරගන්න. එතකොට අලුතින් supplier කෙනෙක් අපිට add වුණොත් අපිට පුළුවන් ඒ supplier ගේ මේ details ටික fill කරලා save කරගන්න. ඊළඟට තියෙන employee කියන master file එක අපේ shop එකේ වැඩ කරන employees ලගේ details ටික තමයි අපි මේ master එකට enter කරගන්නේ. එතකොට අලුතින් employee කෙනෙක් recruit කරගත්තොත් අපිට පුළුවන් මේ create employee වලින් ගිහිල්ලා මේ name එක ID එක මේ details ටික fill කරලා save කරගන්න පුළුවන්. ඊළඟට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ items කියන master file එක. මම default items 3ක් create කරලා තියෙනවා. ඊට අමතරව අලුතෙන් item එකක් create කරන්න ගියාට පස්සේදී අපිට category 3ක් තියෙනවා. service inventory and non inventory කියලා. මෙතනින් අපේ laptop, desktop, keyboard, mouse වගේ items වැටෙන්නේ inventory type එකට. මෙතනදී සාම්පල්යක් විදිහට අපි laptop එකක් create කළොත් laptop එකේ name එක මෙතන දීලා
මේ ඩීටේල්ස් ටික ෆිල් කරගන්න ඕනි. ඊට අමතරව අපි ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වලට අනිවාර්යයෙන්ම වොරන්ටි දෙනවා. එතකොට අපි මේ අයිටම් එක ක්‍රියේට් කරගන්න ඕන සීරියල් නම්බර් වයිස් තමයි ක්‍රියේට් කරන්න ඕන. එතකොට මෙතන සීරියලයිස් කියන ටික් එක අපි අනිවාර්යෙන් එනේබල් කරලා තමයි මේ ලැප්ටොප් එකේ නේම් එක සේව් කරගන්න ඕන. ඊට අමතරව සර්විස් ටයිප් අයිටම් තියෙනවා. අපි ලැප්ටොප් එහෙම රිපෙයාර් කරනකොට එතකොට රිපෙයාරින් කියන අයිටම් එක අපි ක්‍රියේට් කරගන්න ඕන සර්විස් ටයිප් විදියට. ඒ වගේ සර්විස් ටයිප් අයිටම් ක්‍රියේට් කරගන්න පුළුවන් අපිට මේ ඩීටේල්ස් ටික ෆිල් කරලා සේව් කරගෙන. අයිටම්ස් ක්‍රියේට් කරගන්නේ අපි ඒ විදියට අනිත් තියෙන මාස්ටර් ෆයිල්ස් ටික අපිට පුළුවන් අපි ස්ටෑන්ඩඩ් යූස් කරන විදියට යූස් කරන්න. කම්පියුටර් ෂොප් එකකට මූලිකවම ඕන කරන මාස්ටර් ෆයිල් ටික තමයි මම ඩිස්කස් කළේ. දැන් අපි බලමු සෙන්ටර්ස් වලින් ට්‍රාන්සැක්ෂන්ස් කොහොමද සිස්ටම් එකට එන්ටර් කරගන්නේ කියලා. ට්‍රාන්සැක්ෂන්ස් එන්ටර් කරගන්න කොහොමද කියලා. අපි මුලින්ම බලමු වෙන්ඩර් සෙන්ට් එක. එතකොට අපි ලැප්ටොප් ඩෙස්ක්ටොප් තවත් සප්ලයර් කෙනෙක්ගෙන් පර්චේස් කරලා නම් කරගෙන යන්නේ. මෙන්න මේ පර්චේසින් ප්‍රොසෙස් එක තමයි අපි වෙන්ඩර් සෙන්ට් එකෙන් කරගන්නේ. මෙතන ෆෝම්ස් කිහිපයක්ම තියෙනවා. මෙතනින් කම්පියුටර් ෂොප් එකකට අදාළම වෙන ෆෝම්ස් ටික මම ඩිස්කස් කරන්නම්. මුලින්ම තියෙනවා පර්චේස් ඕඩර් කියන ෆෝම් එක. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් අපේ ෂොප් එකේ Dell i3 කියන ලැප්ටොප් එකෙන් ලැප්ටොප් දැන්ට අඩුයි නම් අපිට පුළුවන් අපි මේ ලැප්ටොප් මිලදී ගන්න සප්ලයර්ට ඕඩර් එකක් දාන්න Dell i3 වලින් අපිට මෙන්න මෙච්චරක quantity එකක ලැප්ටොප් ප්‍රමාණයක් ඕන කියලා අපිට පුළුවන් මුලින්ම ඕඩර් එකක් දාගන්න. මෙන්න මේ විදිහට ඕඩර් එකක් දාගන්න තමයි purchase order කියන ෆෝම් එක තියෙන්නේ. new transactions වලින් purchase order කියන ෆෝම් එක ඕපන් කරලා අදාළ වෙන්ඩගේ නේම් එක මෙතනදී අපිට ජොබ් එකක් සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. මේක අපි පර්චේස් කරන එකක් නිසා අපි මේ ලැප්ටොප් ගෙන්නන අපේ මේන් ෂොප් එකට නම් මේන් ෂොප් එක සිලෙක්ට් කරලා අදාළ අයිටම් එකේ නේම් එක සිලෙක්ට් කරන්න ඕන. මේ ඩීටේල්ස් ටික ෆිල් කරලා quantity එක දාලා අපිට පුළුවන් මේ ඕඩර් එක සේව් කරගන්න. ඊළඟට තියෙන GRN ෆෝම් එක. මේ GRN ෆෝම් එක තියෙන්නේ අපි මේ ඕඩර් කරපු ලැප්ටොප් 10 අපේ ෂොප් එකට ආවට පස්සේදී ඒක good receive note එකක් විදිහට සිස්ටම් එකට එන්ටර් කරගන්න ඕන. ඒකට තමයි මේ GRN ෆෝම් එක තියෙන්නේ. ඊට කලින් අපි අනිවාර්යයෙන්ම අපි දාගත්ත ඕඩර් එක purchase order එක approve කරගන්න ඕනි. navigation bar එකේ approval කියන center එකට ගිහිල්ලා මෙතන purchase order කියන ටැබ් එකට ගියාට පස්සේ අපි suppliers වලට දාලා තියෙන purchase order list එක එනවා. මෙතනින් අදාළ purchase order එක ටික් කරලා save කරගත්තට පස්සේදී ඒ අදාළ purchase order එක approve වෙනවා. දැන් අපිට පුළුවන් GRN එක දාගන්න. new transaction වලින් GRN form එක open කරලා මෙතන අදාළ supplierව select කරලා මෙතන load කියන option එකෙන් අපිට පුළුවන් අදාළ purchase order එක GRN form එකට load කරගන්න. මේ විදිහට ලෝඩ් කරගෙන අපි දැන් මම මාස්ටර් ෆයිල් එකේදී කිව්වා වගේ මේ වගේ ලැප්ටොප් මිලදී ගන්නකොට අපි අනිවාර්යයෙන්ම වොරන්ටි දෙනවා. ඒක නිසා මේ ලැප්ටොප් අපි ගෙන්නන ලැප්ටොප් 10ට අපි අනිවාර්යයෙන්ම සීරියල් නම්බර් 10ක් ඇඩ් කරගන්න ඕනේ මේ GRN ෆෝම් එකේදී. ඒකට තමයි මේ සීරියල් නම්බර් කියන ඔප්ෂන් එක තියෙන්නේ. මේ සීරියල් නම්බර් කියන ඔප්ෂන් එකට ගිහින් අපිට පුළුවන් මේ විදිහට සීරියල් නම්බර් 10ක් ඇඩ් කරගන්න. දැන් ලැප්ටොප් 10ට සීරියල් නම්බර් 10ක් ඇඩ් වුණා. මෙතන ෆීල්ඩ් එකෙන් අපිට පුළුවන් වොරන්ටි පීරියඩ් එක ඇඩ් කරගන්න. මේ විදිහට ලැප්ටොප් 10ටම ඇප්ලයි කරගෙන ඇඩ් කියන එක දුන්නට පස්සේ ඇඩ් වෙලා යනවා. මේ විදිහට අපිට පුළුවන් ඊළඟ අයිටම් එකටත් ඇඩ් කරගන්න. දැන් අපිට පුළුවන් මේ GRN එක සේව් කරගන්න. ලැප්ටොප් ටික අපේ ෂොප් එකට ආවට පස්සේ ඒ විදිහට තමයි අපි සිස්ටම් එකට එන්ටර් කරගන්නේ.
ඊළඟට අපිට තියෙනවා GRN return form එක. මේ විදිහට අපි ගෙන්න ගත්ත ලැප්ටොප් 10න් එක ලැප්ටොප් එකක් එක්සැම්පල් එකක් විදිහට එක ලැප්ටොප් එකක් මොකක් හරි හේතුවක් නිසා රිටර්න් කරන්න ඕනේ නම් ආයෙම සප්ලයර්ට ඒ වෙලාවේදී අපිට පුළුවන් මේ GRN return කියන ෆෝම් එක යූස් කරන්න. new transaction වලින් GRN return කියන ෆෝම් එක ඕපන් කරලා අපි මේ ලැප්ටොප් මිලදී ගත්ත සප්ලයර්ව සිලෙක්ට් කරලා මෙතන ලෝඩ් කියන ඔප්ෂන් එකෙන් අදාළ GRN එක ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනදිත් අපි අනිවාර්යයෙන්ම මේ සීරියල් නම්බර් කියන ඔප්ෂන් එකෙන් අපි ගෙන්නපු ලැප්ටොප් 10න් අපි ආයේ සප්ලයර්ට රිටර්න් කරන ලැප්ටොප් එකට අදාළ සීරියල් නම්බර් එක මෙතනින් අපි මෙතෙන්ට ලිස්ට් එක ආවට පස්සේ සිලෙක්ට් කර ගන්න ඕනේ. සිලෙක්ට් කරලා ඇඩ් කරගෙන අපිට පුළුවන් මේ රිටර්න් එක සේව් කරගන්න. ඊළඟට අපිට වැදගත් වෙන්නේ මෙතනදී අපි මේ විදිහට ගත්ත ලැප්ටොප් 10 අපි දැනට පර්චේස් කරගත්තේ අපේ මේන් ෂොප් එකට අපිට පුළුවන් අපි මේ ගත්ත ලැප්ටොප් 10 මේන් ෂොප් එකෙන් අපේ තව ෂොප් එකක් අපි මාස්ටර් එකේ ක්‍රියේට් කරගත්තා ගෝල්ඩ් ෂොප්. එතකොට ගෝල්ඩ් වල තියෙන අපේ ෂොප් එකටත් මේ ලැප්ටොප් 10න් යම් ප්‍රමාණයක් අපිට පුළුවන් ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒ වගේ ඔප්ෂන් එකකට අපිට තියෙනවා මේ ස්ටොක් සෙන්ට් එකේ ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක. new transaction වලින් ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක ඕපන් කරලා අපේ ලැප්ටොප් 10 දැනට තියෙන්නේ අපේ මේන් ෂොප් එකේ. මෙතනින් අපිට පුළුවන් අපි ගෝල්ඩ් වල තියෙන ෂොප් එකටත් යම් ප්‍රමාණයක් ට්‍රාන්ස්ෆර් කරගන්න. අයිටම් එක සිලෙක්ට් කරගන්න ඕන. සිලෙක්ට් කරලා මෙතන සීරියල් නම්බර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපි දැනට පර්චේස් කරලා තියෙන ලැප්ටොප් 10 සීරියල් නම්බර් 10 මෙතෙන්ට ලෝඩ් වෙනවා. ඒ 10න් අපි ට්‍රාන්ස්ෆර් කරන සීරියල් නම්බර් පහ මෙතන සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරලා ට්‍රාන්ස්ෆර් කියන බටන් එක දීලා අපිට පුළුවන් මේ ලැප්ටොප් පහ මේන් ෂොප් එකෙන් ගෝල්ඩ් වල තියෙන ෂොප් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. ඊට අමතරව එන්ඩසෙන්ට් එක අපිට ඉතුරු වෙලා තියෙන තව වැදගත් ෆෝම් එක තමයි මේ pay bill කියන ෆෝම් එක. මේක අපිට යූස් කරන්න පුළුවන්. අපි දැන් පර්චේස් කරපු ලැප්ටොප් 10ට පේමන්ට් එක කරන්න මේ pay bill කියන ෆෝම් එක යූස් කරන්න පුළුවන්. new transaction වලින් pay bill කියන ෆෝම් එක ඕපන් කරලා මෙතන අදාළ සප්ලයර්ව සිලෙක්ට් කරලා payment account එක method එක මේ details දීලා අදාළ bill එක මෙතන සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඒ සප්ලයර්ට payment එක කරන්න. වෙන්ඩර් සෙන්ට් එකට අදාළව කම්පියුටර් ෂොප් එකට අපිට ගොඩක්ම ඕන කරන්නේ මෙන්න මේ ෆෝම්ස් ටික. මීට අමතරව අපේ කස්ටමර් සෙන්ට් එක තියෙනවා. මේ සෙන්ට් එකෙන් තමයි අපේ ෂොප් එකේ තියෙන සෙලින් ප්‍රොසෙස් එක අපි කරගන්නේ. මෙතනනොත් මම අපේ ෂොප් එකට මූලිකවම ඕන කරන ෆෝම්ස් ටික ඩිස්කස් කරන්නම්. මුලින්ම අපිට ඕන කරන්නේ ඉන්වොයිස් කියන ෆෝම් එක. මේ ඉන්වොයිස් කියන ෆෝම් එක අපිට ඕන කරන්නේ කස්ටමර් කෙනෙක් අපෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්නවා නම් ඒ වෙලාවේදී අපි ඒ ලැප්ටොප් එකට ඉන්වොයිස් එකක් දාගන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ ඉන්වොයිස් කියන ෆෝම් එක යූස් කරන්නේ. new transactions වලින් ඉන්වොයිස් කියන ෆෝම් එක ඕපන් කරලා අපිට පුළුවන් අදාළ කස්ටමර්ගේ නේම් එක මෙතන සිලෙක්ට් කරලා එයා පර්චේස් කරන්න අපේ මේන් ෂොප් එකෙන් නම් මෙතන මේන් ෂොප් එක සිලෙක්ට් කරලා අයිටම් එක සිලෙක්ට් කර ගන්න ඕන. මේ ඩීටේල්ස් ෆිල් කරලා මෙතන සීරියල් නම්බර් කියන ඔප්ෂන් එකෙන් අපි යාට පර්චේස් කරන ලැප්ටොප් එකට අදාළ සීරියල් නම්බර් එක මෙතන සිලෙක්ට් කරලා ඇඩ් කරගෙන අපිට පුළුවන් ඉන්වොයිස් එක සේව් කරගන්න. ඊළඟට අපිට වැදගත් වෙන මේ sales return කියන ෆෝම් එක. sales return ෆෝම් එක අපි යූස් කරන්නේ මේ විදිහට අපි මිලදී ගත්ත ලැප්ටොප් එකක් ආයේ කස්ටමර් අපිට රිටර්න් කරන වෙලාවේදී මේ sales return එක අපිට ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ලැප්ටොප් එක එයාලා අපෙන් පර්චේස් කරලා අරගෙන එයාලා යූස් කරන්නේ නැතුව ඒ විදිහටම ආයෙ අපිට රිටර්න් කරන්න පුළුවන් මේ ලැප්ටොප් එක ආයෙපා කියලා. ඒ වෙලාවේදී අපිට මෙතන sales return form එක යූස් කරලා රිටර්න් එක දාගන්න පුළුවන්. new transaction වලින් sales return කියන ෆෝම් එක ඕපන් කරලා අදාළ කස්ටමර්ගේ නේම් එක එතකොට අපෙන් ගත්තේ මේන් ෂොප් එකෙන් අයිටම් එක සිලෙක්ට් කරලා මෙතනදිත් අපි මෙතන සීරියල් නම්බර් කියන ඔප්ෂන් එකෙන් අදාළ ලැප්ටොප් එකට අදාළ සීරියල් නම්බර් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න ඕන.
ඇඩ් කරලා රිටර්න් එක සේව් කරගන්න පුළුවන්. ඒක තමා මේ සේල්ස් රිටර්න් එකේ තියෙන අපේ පළවෙනි ඔප්ෂන් එක. දෙවෙනි එක තමයි ලැප්ටොප් එක එයා අපෙන් මිලදී ගත්තා. එයාට අපි මාස 12ක වරන්ටි එකක් අපි ඇඩ් කරලා තියෙන්නේ මේ ලැප්ටොප් එකට. මාස 6ක් විතර එයා ලැප්ටොප් එක යූස් කරලා ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා ලැප්ටොප් එක වැඩ කරන්නේ නැත්නම් එයා අනිවාර්යෙන් අපෙන් වරන්ටි එක ක්ලේම් කරනවා. ඒ වගේ වෙලාවකදීත් එයා අපිට ලැප්ටොප් එක රිටර්න් කරනවා. ඒ වෙලාවෙදිත් අපිට රිටර්න් එකක් ආවට පස්සේ මේ විදියටම සේල්ස් රිටර්න් ෆෝම් එක යූස් කරලා අපිට රිටර්න් එක දාගන්න පුළුවන්. ඒ විදියට අපි රිටර්න් කරගත්තට පස්සේදී මේ ලැප්ටොප් එක එතකොට අපි රිටර්න් කරගත්තේ අපේ මේන් ෂොප් එකට. මේන් ෂොප් එකට රිටර්න් කරගත්ත ලැප් එක වොරන්ටි ක්ලේම් කරගන්න අපි වොරන්ටි කියන සයිට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. අපි මාස්ටර් ඩේටා වලදී සයිට් කියන එකේදී වොරන්ටි කියලා සයිට් එකක් ක්‍රියේට් කරගත්තා. මේ සයිට් එකට අපි මේ ලැප්ටොප් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. ඒ ට්‍රාන්ස්ෆර් කරගන්න අපිට පුළුවන් ස්ටොක් සෙන්ට් එකේ තියෙන ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක යූස් කරන්න. new transaction වලින් ඉන්නේ transfer කියන ෆෝම් එක ඕපන් කරලා දැනට මේ ලැප් එක තියෙන මේන් ෂොප් එකේ මෙතනින් අපි වොරන්ටි කියන සයිට් එකට තමයි මේ ලැප්ටොප් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. ඒ විදිහටම අදාළ අයිටම් ලැප්ටොප් එක මෙතන සිලෙක්ට් කරලා මෙතන සීරියල් නම්බර් එකට ගිහිල්ලා ඒ ලැප්ටොප් එකට අදාළව තියෙන සීරියල් නම්බර් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගෙන අපිට පුළුවන් මේ ලැප්ටොප් එක වොරන්ටි සයිට් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. මේ විදිහට වොරන්ටි සයිට් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තට පස්සේ අපිත් මේ ලැප්ටොප් එක මිලදී ගත්තේ තව සප්ලයර් කෙනෙක්ගෙන්. එතකොට අපි මේ ලැප්ටොප් එක ඒ අදාළ සප්ලයර්ට ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. ඒ ට්‍රාන්ස්ෆර් කරන්න අපි යූස් කරන්නේ GRN return form එක. වෙන්ඩර් සෙන්ට් එකේ තියෙන GRN return form එක යූස් කරලා අපිට පුළුවන් මේ වොරන්ටි සයිට් එකේ තියෙන ලැප්ටොප් එක ඒ අදාළ සප්ලයර්ට රිටර්න් කරගන්න. මෙතනින් අදාළ සප්ලයර්ව සිලෙක්ට් කරලා දැනට මේ ලැප්ටොප් එක තියෙන්නේ වොරන්ටි සයිට් එකේ. මෙතනින් අයිටම් එක සිලෙක්ට් කරලා සීරියල් නම්බර් ඔප්ෂන් එකෙන් අදාළ සීරියල් නම්බර් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් ලැප්ටොප් එක අපේ සප්ලයර්ට ට්‍රාන්ස්ෆර් කරගන්න. මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරලා ලැප්ටොප් එක අපේ සප්ලයර් රිපෙයාර් කරලා හරි ඒ වෙනුවට අලුතින් ලැප්ටොප් එකක් හරි අපිට එවනවා. ඒ එව්වට පස්සේ අපි ඒ ලැප්ටොප් එක අපේ සිස්ටම් එකට එන්ටර් කරගන්නේ GRN එකක් හරහා. වෙන්ඩර් සෙන්ට් එකේ තියෙන new transaction වලින් අපිට පුළුවන් GRN ෆෝම් එක අරගෙන ඒ අදාළ ලැප්ටොප් එක අපේ සිස්ටම් එකට එන්ටර් කරගන්න. වින්ඩෝව සිලෙක්ට් කරලා වොරන්ටි සයිට් එකට තමයි අපි මේ ලැප්ටොප් එක මුලින්ම ගෙන්න ගන්නේ. මේ විදියට අයිටම් එක මෙතන සිලෙක්ට් කරලා සීරියල් නම්බර් එක මෙතනින් ඇඩ් කරගෙන අපිට පුළුවන් මේ ලැප්ටොප් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. මේ විදිහට ලැප්ටොප් එක අපේ වොරන්ටි සයිට් එකට ආවට පස්සේදී අපි දැන් මේ ලැප්ටොප් එක කස්ටමර්ට ආයෙම දෙන්න ඕන. අපි මේ ලැප්ටොප් එක කස්ටමර්ට දෙනකොට අපි ආයෙම ඉන්වොයිස් එකක් දාන්නේ නැහැ. මොකද ඒ ලැප්ටොප් එක අපි සේල් කරද්දී ඉන්වොයිස් එකක් දාලා තියෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් ස්ටොක් සෙන්ට් එකේ තියෙන ඉෂුව නෝට් කියන ෆෝම් එක යූස් කරලා අපිට පුළුවන් මේ ලැප්ටොප් එක ආයෙම කස්ටමර්ට ඉෂුව කරගන්න. කස්ටමර්ගේ නේම් එක මෙතන සිලෙක්ට් කරලා වොරන්ටි කියන සයිට් එකේ තමයි ලැප්ටොප් එක තියෙන්නේ. අයිටම් එක සිලෙක්ට් කරලා මෙතන සීරියල් නම්බර් ඔප්ෂන් එකෙන් අදාළ සීරියල් නම්බර් එක සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් මේ ලැප්ටොප් එක කස්ටමර්ට හෑන්ඩ් ඕවර් කරන්න. මේ වගේ වොරන්ටි ක්ලේම් එකකදී ඒ ප්‍රොසෙස් එක අපි කස්ටමර් සෙන්ට් එක හරහා කරගන්න මෙන්න මේ විදියට. ඊට අමතරව අපේ කස්ටමර් පේමන්ට් කියන ෆෝම් එක තියෙනවා. මේ කස්ටමර් පේමන්ට් කියන ෆෝම් එක තියෙන්නේ ලැප්ටොප් එකක් අපි කස්ටමර්ට සේල් කරාට පස්සේ එයාලා අපිට කරන පේමන්ට් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. new transaction වලින් කස්ටමර් පේමන්ට් කියන ෆෝම් එක ඕපන් කරලා කස්ටමර්ගේ නේම් එක එතකොට අපිට පේමන්ට් එක කරන්න මොන account එකකද මේ ඩීටේල්ස් ටික fill කරලා අපිට පුළුවන් පේමන්ට් එක සේව් කරගන්න. මීට අමතරව
අපි කම්පියුටර් ෂොප් එකක් නිසා අපිට රිපෙයාර් කරන්න ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ ඒ අයිටම්ස් එන්න පුළුවන්. මේ අයිටම්ස් ආවට පස්සේදී අපි කොහොමද මේ අපේ accounting system එකේ මේ process එක කරගන්න කියලා මම දැන් පැහැදිලි කරන්නම්. මුලින්ම මේ විදිහේ ලැප්ටොප් එකක් එක්සැම්පල් එකක් විදිහට ලැප්ටොප් එකක් රිපෙයාර් කරන්න ආවට පස්සේදී අපි මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන්න මාස්ටර් ෆයිල්ස් වලින් ක්ලාස් කියන මාස්ටර් ෆයිල් එක හරහා ගිහින් මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන ජොබ් එකක් මෙතනින් අපි මුලින්ම ක්‍රියේට් කරගන්න ඕනේ. ක්‍රියේට් ක්ලාස් වලින් ගිහිල්ලා ජොබ් එකට නම්බර් එකක් නේම් එකක් දීලා අපි මුලින්ම ජොබ් එකක් ක්‍රියේට් කරගන්න ඕන. ජොබ් එකක් ක්‍රියේට් කරගෙන අපි මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන්න තවත් සප්ලයර් කෙනෙක්ගෙන් සර්විස් එක ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් ඒ අදාළ කම්පියුටර් ෂොප් එකටත් වෙන්ඩර් සෙන්ටර් එක හරහා ගිහින් බිල් කියන ෆෝම් එක ඕපන් කරලා බිල් එකක් දාගන්න පුළුවන්. මොකද අපි තවත් කම්පියුටර් ෂොප් එකකින් සර්විස් එක ගන්නවා නම් එයාලත් අපෙන් charge එකක් ගන්නවා. ඒ නිසා new transaction වලින් බිල් කියන ෆෝම් එක ඕපන් කරලා අපිට පුළුවන් ඊට අදාළ බිල් එක එන්ටර් කර ගන්න. ඒ සප්ලයර්ගේ කම්පියුටර් ෂොප් එකේ නේම් එක සිලෙක්ට් කරලා මෙතනදී අපි අනිවාර්යයෙන්ම අපිට එපයා කරන ලැප්ටොප් එකට අදාළව ජොබ් එක සිලෙක්ට් කරගන්න ඕන. මේ ඩීටේල්ස් ෆිල් කරලා මෙතන account එක වෙන්නේ repair expense එක. මෙතන amount එක දාලා මේ ඩීටේල්ස් ෆිල් කරලා අපිට පුළුවන් මේ බිල් එක සේව් කරගන්න. ඊටත් අමතරව මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන්න තව කම්පියුටර් ෂොප් එකකින් සර්විස් එකට ගන්නවට අමතරව අපේ ස්ටොක් එකේ තියෙන අයිටම්ස් යූස් කරලාත් අපි මේ ලැප්ටොප් එක රිපෙයාර් කරනවා නම් ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් ඒ අයිටම් මේ යූස් කරන අයිටම්ස් වලට අදාළව ඉෂුව නෝට් එකක් දාගන්න. ස්ටොක් සෙන්ට් එකේ තියෙන ඉෂුව නෝට් කියන ෆෝම් එක යූස් කරලා අපිට පුළුවන් අපි යූස් කරන අයිටම්ස් වලට අදාළව අයිටම්ස් ටික ඉෂුව කරගන්න. කස්ටමර්ගේ නේම් එක මෙතන සිලෙක්ට් කරලා ජොබ් එක සිලෙක්ට් කරන්න ඕන. එතකොට අපි මේ රිපෙයාර් එක කරන්න යූස් කරන අයිටම් ටික මෙතන සිලෙක්ට් කරලා ඒ අයිටම් වලට අදාළ සීරියල් නම්බර් ටිකත් මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරලා සේව් කරගන්න පුළුවන්. දැන් අපි මේ ලැප්ටොප් එක රිපෙයාර් කරලා ඉවරයි. එතකොට මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන්න අපි තව ෂොප් එකකින් සර්විස් එක ගත්තා. ඊට අමතරව අපේ ස්ටොක් එකේ තියෙන අයිටම්ස් එහෙමත් අපි යූස් කළා. එතකොට අපි දැන් බලා ගන්න ඕනේ මේ ලැප්ටොප් එක රිපෙයාර් කරන්න කොච්චර කොස්ට් එකක් ගිහින් තියෙනවද කියලා. මේක අපිට චෙක් කරගන්න පුළුවන් අපේ රිපෝට්ස් වල තියෙන company and financial යටතේ profit and loss report එක තියෙනවා. මේ report එකේ by class කියන report එක යූස් කරන්න පුළුවන්. මොකද class කියන එක master file එකේ යටතේ අපි create කරගත්තේ repair කරන laptop desktop වගේ ආවතිත් ඒවට අදාළ job එක තමයි create කරේ. මෙතනදී අදාළ job එක select කරලා view report දුන්නට පස්සේ මේ laptop එක repair කරන්න ගියපු cost එක අපිට check කරගන්න පුළුවන්. එතකොට ඒ cost එකට අපි add කරන margin එක add කරගෙන ඒ අදාළ amount එකට අපිට පුළුවන් invoice එකක් දාලා customer ට දෙන්න. invoice එකක් අපිට දාගන්න පුළුවන් customer center එකේ තියෙන invoice කියන form එකෙන් දාගන්න පුළුවන්. invoice එකක් දාගන්න විදිය මම කලින් discuss කළා. ඒ විදියට අපිට පුළුවන් මේ invoice එක දාගන්න. invoice එක දාලා customer අපිට payment එක කරනකොට අපිට පුළුවන් මේ customer center එකේම තියෙන customer payment කියන form එකෙන් අදාළ payment එක system එකට enter කරගන්න පුළුවන්. රිපෙයාර් කරන ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ආවට පස්සේ අපි මේ process එක අපේ system එකෙන් කරගන්නේ ඒ විදියට. මීට අමතරව අපේ සෙන්ටර්ස් වල ස්ටොක් සෙන්ට් එක තියෙනවා. මේ සෙන්ට් එකේ අපිට ගොඩක් වැදගත් වෙන්නේ ඉෂුව නෝට් එකයි ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එකයි. මේ ෆෝම්ස් දෙකම මම මුලින් සෙන්ටර්ස් ඩිස්කස් කරද්දී ඩිස්කස් කළා. ඊට අමතරව බෑන්කින් සෙන්ට් එක තියෙනවා. මේ බෑන්කින් සෙන්ට් එක අපි ස්ටෑන්ඩඩ් යූස් කරන විදිහටම තමයි අපි යූස් කරන්නේ. අපි ඩිරෙක්ට් එක්ස්පෙන්ස් එකක් ගන්න එකට ඩිරෙක්ට් පේමන්ට් එකක් කරනවා නම් අපිට පුළුවන් මේ රයිට් චෙක් කියන ෆෝම් එක ඕපන් කරලා මේ ඩීටේල්ස් ටික ෆිල් කරලා රයිට් චෙක් එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව පෙටි කෑෂ් එක තියෙනවා. අපි ඩේ ටු ඩේ එක්ස්පෙන්ස් වලට පෙටි කෑෂ් බුක් එකක් හැන්ඩල් කරන් යනවා නම් අපිට පුළුවන් මේ පෙටි කෑෂ් ෆෝම් එක යූස් කරලා අදාළ එක්ස්පෙන්ස් ටික සිස්ටම් එකට එන්ටර් කරගන්න.
ඊට අමතරව ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් ෆෝම් එක තියෙනවා. අපේ බැංක් account කීපයක් තියෙනවා නම් එක බැංක් account එකකින් තව බැංක් account එකකට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරගන්න මෙතන ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කියන ෆෝම් එක අපිට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඩිපොසිට් කියන ෆෝම් එක තියෙනවා. ඒකත් අපිට ඩිරෙක්ට් ඩිපොසිට් එකක් රිසීව් වුණාට පස්සේ අපිට පුළුවන් ඒ ඩිපොසිට් එක මේ නියු ට්‍රාන්සැක්ෂන් වල ඩිපොසිට් කියන ෆෝම් එක ඕපන් කරලා සිස්ටම් එකට එන්ටර් කරගන්න පුළුවන්. සෙන්ටර්ස් වලින් අපේ කම්පියුටර් ෂොප් එකට අදාළව ප්‍රොසෙස් එක කරගන්න මේ විදියට. ඊට අමතරව අපේ රිපෝට්ස් තියෙනවා. මම කලින් මෙතන ඩිස්කස් කළා අපිට ගොඩක් ඕන වෙනවා PNL එකේ by class කියන report එක. මීට අමතරව අපි warranty දෙන නිසා serial numbers වලට අදාළව details check කරගන්න අපිට පුළුවන්. මේ inventory කියන reports වල තියෙන මේ reports වලින් මෙතන serial number history කියන report එකෙන් අපිට පුළුවන් අපි ලැප්ටොප් එක සෙල් කරාට පස්සේදී ඒක සෙල් කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම සප්ලයර් එකෙන් පර්චේස් කරනවා. පර්චේස් කරලා කරන ප්‍රොසෙස් එකේ ඉඳන් කස්ටමර්ට සෙල් කරලා ආයෙක රිටර්න් වෙලා තියෙනවද මොන හරි රිපෙයාරින් වොරන්ටි ඒව ක්ලේම් කරගෙන තියෙනවද මේ අදාළ ඩීටේල්ස් ටික අපිට සීරියල් නම්බර් හිස්ටරි කියන report එකෙන් චෙක් කරගන්න පුළුවන්. මීට අමතරව අපි ස්ටෑන්ඩඩ් යූස් කරන reports list එක මෙතන අපිට චෙක් කරගන්න පුළුවන්. කම්පියුටර් ෂොප් එකකට අදාළව accounting process එක අපේ MIS online system එකක් කරහා කරගන්නේ මේ විදියට. Thank you.